හැමෝටම ජේසු පීඩයි. නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය මෙලෙස ලියා තිබෙනවා. ස්වාමින් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක. නුඹලා නිශ්චලව සිටිය යුතුය. මේ අලංකාරමත් වචනය මෝසේ කියන දේව මනුෂ්‍යයා ශුද්ධාත්මෙන් පිරීලා කතා කරනවා. මේ දෙසැම්බර් මාසේ ජේසු ඔබට දෙන පොරොන්දු වචනය තමයි මෙන්න මේ වචනය. උන්වහන්සේ කියනවා මම ඔබ වෙනුවෙන් සටන් කරනවා. අද ලංකාව ශ්‍රී ලංකාව ගම් වතුරට හසු වෙලා ගොඩාක් අසරණට පත් වෙලා ඉන්න මේ වාතාවරණයේදී ජේසුගේ දරුවන්ට ජේසුව විශ්වාස කරන දරුවන්ට ජේසු කියනවා මම නුඹලා වෙනුවෙන් සටන් කරනවා කියලා. වහල් කමෙන් ගෙනාපු සෙනගට ඊශ්‍රායලීයන්ට තමයි මේ වචනය කියන්නේ. මොන වගේ වාතාවරණයකද කියන්නේ නම් මාර්ගයක් නැති පාරක් නැති අවස්ථාවකදී ඔවුන්ට ඉස්සරහට යන්න බෑ රතු මූද පිටිපස්සට යන්න බෑ පාරුවන්ගේ සේනාව පන්නගෙන යනවා. ගොඩක් තද අමාරුවකට වැටිච්ච වාතාවරණයක ශ්‍රී ලංකාව ගොඩක් තද අමාරුවක මේ ගම් වතුර නිසා අද වැටලා තියෙන්නේ. තද අමාරුවක වැටුණ මොහොතේ තමයි Tamanගේ ජාතියට නැත්නම් Tamanගේ සෙනගට දෙවියන්වහන්සේ කියනවා අද ඔබටත් උන්වහන්සේ කියනවා පාරක් නැති තැන උන්වහන්සේට පුළුවන් පාරක් හදන්න. අමුතු දේවල් කරන දෙවියන් වහන්සේ ඔබ මොනවාද කරන්න ඕනේ? උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න ඔබ නිශ්ශබ්ද වෙන්න ඕනේ. ආමෙන්. ඔබට විරුද්ධව කවුරු හරි කතා කරනවද? ඔබ සටන් කරන්න යන්න එපා. ඔබ යුද්ධ කරන්න යන්න එපා. ඔබ නිකන් ඉන්න. දෙවියන් වහන්සේට බාර දෙන්න. ඉවසීමෙන් බලාගෙන ඉන්න. දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියේ ඔබ ඔස්සවයි. ඔබ වල්ගේ නෙවෙයි හිස කරයි. ඔබ යටින් නෙවෙයි ඉහළින් තමයි. ඔබව ගෞරවයටපත් කරයි. යාබේස්ව ගෞරවයටපත් කරා වගේ. උන්වහන්සේ එදා මෝසස් තුලින් මොනවාද කරන්නේ? උන්වහන්සේ රතු මූදේ පාරක් හදලා ඒ තුලින් ඔවුන්ව ගෙනියලා ගොඩට ගෙනියලා යහපැත්තට ගෙනියලා ඒ මුහුද තුලම පාරුන්ගේ සේනාව විනාශ කරපු දෙවියන් වහන්සේ ඔබට විරුද්ධව එන හැම ආයුධයක්ම උන්වහන්සේ සඵල වෙන්නේ නැතුව විනාශ කළා දායි. විරුද්ධව නැගිටින යක්ෂයන්ව උන්වහන්සේ නාස්ති කළා දායි. මොනවද කරන්න ඕනේ ඔබ? දෙවියන්වහන්සේගේ රාජ්‍ය හොයන්න, උන්වහන්සේගේ මුහුණ සොයන්න. God bless you. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරයි. යාඥා කරමු. ප්‍රභෝස්සේ ප්‍රේම කරන දෙවියන් වහන්සේ මේ වචනේ ඇසුව හැම කෙනෙකුම ආශිර්වාද කරා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ආමෙන්.